අලුත් ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගනිද්දි කවදාවත් මෙන්න මේ වැඩේ කරන්න එපා. hunger සමානයි බඩගින්න. අපිට කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න වෙන්නේ නැහැ. මෙන්න මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්‍රම දෙකක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. පළවෙනි එක තමයි අපි ඉංග්‍රීසි වලින් සිංහලට මාරු වෙන්නේ නැතුව මේකේ තේරුම ඉංග්‍රීසි වලින්ම හදා ගන්න අපිට පුළුවන් විදියට. Hunger is the feeling that we get when we want to eat something. මේක හරිම ලේසි. හැබැයි අපේ grammar level එක මීරතට අඩු නම් අපිට පුළුවන් විදිහට එකක් හදා ගන්නවා. Hunger is when my tummy says I need food. See, my point is do not focus on the grammar. Focus on the feeling. Focus on what you want to say. හැබැයි මේක හයියෙන් කියන්න ඕනේ. එතකොට තමයි අපේ ඇඟටයි ඔලුවටයි මේක වදින්නේ. දෙවෙනි එක තමයි අපි මේ වචනේ පොඩි ස්ටෝරියක් හදා ගන්නවා. I'm going out to buy a sandwich because I'm hungry. I'm very, very hungry now. I could say, I'm starving. I'm going out to buy a sandwich because I'm starving. When I'm hungry, I need to eat something. I need to put something in my belly. When I eat it, it goes down to my belly. And then my stomach feels full. So it's not going to ask for more food. මෙන්න මේ විදිහට ඉගෙන ගත්තොත් මේ අලුත් වචන අපි අනිවාර්යෙන් කතා කරන්න පටන් ගන්නවා. වාක්‍ය සම්බන්ධ කරන්න ඕන වෙන and then after that because මෙන්න මේ වගේ වචන අපිට ඇඟට හුරු වෙනවා. ඊළඟ වචන ඉගෙන ගන්නත් තවත් ලේසි. දන්නේම නැතුව මේ ඉංග්‍රීසි අපිට ඇඟට හුරු වෙනවා. Guys, I hope you find this good and follow for more.